ආයුබෝවන් මයි ශ්‍රී ලංකා විලේජ් ස්ටෝරි වෙත සාදරයෙන් පිළිගන්නවා. අද මම ඔබලට ඉදිරිපත් කරන්නේ සෞඛ්‍ය ආරක්ෂිත හොඳ බුලත් පිටක් වෙළඳපොළට නිකුත් කරන ආකාරය. ඔබට පේනවා බුලත් පුවක් හුණු දුම්කල කරාමනටි එන්සාල් කරාමනටි සියල්ල භාවිතා කරලා තියෙනවා. හොඳින් බලන්න. දැන් අපි ඒක ඇසුරුමට එක් කරමු. විනිවිද පෙනෙන කවර එකට තමයි මේ ටික බහලුම් කරන්නේ. ඒකට හේතුව තමයි පාරිභෝගිකයට හොඳින් දැర్శණය වෙන්න. මුලින්ම නැටි කපලා පිරිසුදු කරගත්තු බුලත් කොළ, කුඩා බුලත් කොළ 6ක් පමණ මම යොදනවා. මේක විශාල කොළ නම් එච්චර අවශ්‍ය නැහැ. කොළ 4ක් පමණ තමයි ව්‍යාපාරික වශයෙන් කරන්නේ. මේක මේ ආකාරයට අමුණලා කෙලින් අතට දා ගන්නවා. බුලත් කියන්නේ ප්‍රධානම අංගයක් බුලත් පිටක. ඊළඟට මේකේ රස අණුව අපට අවශ්‍ය කරන එක දෙයක් තමයි කුරුඳු. කුරුඳු මෙහිදී මම යොදාගන්නේ අමු කුරුඳු කොළ. ඔබට පුළුවන් වියලි කුරුඳු කොළ වුණත් භාවිතා කරන්න රසය ලබා ගැනීමට. ඊට අමතරව ඊට ගෑමට අවශ්‍ය කරන හුණු පැකට් එකක් මෙතනින් මම අරන් තියෙන්නේ රුපියලක් වගේ මුදලකට තොග ගන්න පුළුවන්. 100 200 පැකට් තියෙනවා. වෙළඳ පොලෙන් ගන්න පුළුවන්. ඊළඟට කුරුටු ගාලා හොඳට පිරිසුදු කරගත්තු. මම හිතන්නේ කුරුටු තියෙන්න තියන්නේ නැහැ. එතකොට බුලත් පිට කණ එක්කිනාට අපහසුතාවයක් එනවා. ඒකින්ද මම මෙතන පුවක් කෑලි 12ක පමණ ප්‍රමාණයක් යොදනවා එක බුලත් පිටක් වෙනුවෙන්. අනිවාර්යයෙන්ම පුවක්කුත් ප්‍රධානම අංගයක් බුලත් පිටට. තව ඉඟුරු පියල් යොදනවා. මේක විශේෂයෙන් එක් කරන දෙයක්. ඊට අමතරව එනසාල් කොටස් 5ක් පමණ යොදනවා. ඊළඟට කරාමු නැටිත් 4ක් විතර යොදනවා. කරාමු නැටි වලිනුත් සුවඳ රසය තමයි බුලත් පිටේ ලබා ගන්න පුළුවන්. ඉන්පසු අපි වියලා ගත්තු කුරුඳු පොතු. මම හිතන්නේ කුරුඳු පොතු මේක බුලත් පිට රස සහ සුවඳ එන්න දැහැත් පිට වලට වගේ පාවිච්චි කරනවා ඔබ දැකලා ඇති. විශේෂයෙන්ම යොදන දෙයක්. කුරුඳු පොතු කෑලි කීපයක් යොදනවා. රස අණුව ඕන කෙනෙකුට කෑල්ලක් කාලා බුලත් පිටේ ගන්න පුළුවන් කොටස් වශයෙන්. මීට අමතරව විශේෂයෙන්ම එකතු කරන දෙයක් තමයි කොත්තමල්ලි, සූදුරු සහ මහදුරු. මේකත් බුලත් පිටේ ඊටාම ප්‍රණීත රසයක් එන්න භාවිතා කරන්න පුළුවන් අමුද්‍රව්‍ය ටිකක් අපේ කුස්සියේ භාවිතා කරන. විශේෂයෙන්ම බුලත් පිටේ සුවඳ තමයි මේකෙන් එන්නේ රසයි. අපි හපන දෙයක් නිසා දීර්ඝ වේලාවක් හපන්න ප්‍රියමනාපව හපන්න අවශ්‍ය කරන සාධකයක් මේක. මීට අමතරව විශේෂයෙන්ම කියන්න ඕන දේ තමයි අර අපි එක පැත්තකට මේ සියල්ල දාගත්තා. අනිත් පැත්තට දුම්කල කෑල්ල. මම හිතන්නේ මේක හොඳ සැර දුම්කල කෑල්ලක්. ඒකයි කුඩා කෑල්ලක් තියෙන්නේ. පැත්තකට දාගන්න ඕන. නැත්නම් අනිවාර්යයෙන්ම පුවක් කෑලි පුස් කෑමට සහ අනිත් දුර්වර්ණ වෙන්න ප්‍රධාන වශයෙන් බලපාන දෙයක් තමයි දුම්කල සැර. ගොඩක් සැරයි දුම්කල. ඒ නිසා තමයි අනිත් පැත්තට දාන්නේ. මෙහෙම දාගත්තු බුලත් පිටකට ඇත්තරම මිනිස්සු හරිම කැමතියි. මොකද වටේම පේනවා. මේකේ යොදලා තියෙන අමුද්‍රව්‍යයන් ටික විශේෂයෙන්ම පේනවා. ඉතින් අපි කඩේකට මේ ආකාරයට දාලා පේන්න සලස්වුවාම හොඳ බිස්නස් එකක් කරගන්න පුළුවන්. ව්‍යාපාරයක් වශයෙන් කරන්නත් පුළුවන්. තමන්ගේ කඩවල වලට දාන්නත් පුළුවන්. ව්‍යාපාරයක් වශයෙන් ඉදිරියටම කරගෙන ගිහිලා ජීවිතේ ජය ගන්න බුලත් පිටත් එක තෝතැන්නක් වෙනවා. බොහොම ස්තුතියි. මාව සබ්ස්ක්‍රයිබ් කරලා ලයික් ගන්න. ස්තුතියි. මේ වීඩියෝ එක ඔබට වැදගත් වූවා නම් යම්කිසි දෙයකට ෂෙයා කරලා අනිත් අයවත් දැනුවත් කරන්න. ඒක ලොකු දෙයක්.